හෙලෝ ඉතින් රුමේනියා ඉන්ටර්වයුව එකේ අහන ප්‍රශ්න ගැන තමයි මම කියන්නේ. මම මාත් දෙවනි මාසෙ ගියේ. මම ඉන්ටර්වයුව පාස් වෙලා තිබ්බා. මගේ නම් ලොකු ප්‍රශ්න ගොඩක් යනවා. ප්‍රශ්න 7ක් විතර මම සාමාන්‍ය අහන ප්‍රශ්න ටික කියන්නම්. what's your name අහනවා. ඔයාගේ නම, how old are you, ඔයාගේ වයස, are you married or single කියලා අහනවා. ඔයා married කිව්වොත් එහෙම ඊළඟට ළමයි කී දෙනෙක් ඉන්නවද, wife ගේ වයස, wife කරන job එක ඒවා ටික අහනවා. ඊට පස්සේ where are you from in Sri Lanka කියලා අහනවා. ඔයා ලංකාවේ ඉන්නේ කොහෙද? what are you doing now කියලා අහනවා. එතකොට ඔයා දැන් කරන job එක නැත්නම් what's your current job කියලා අහනවා. එතකොට කරපු job කරන job එක what's your company කියලා අහනවා. එතකොට ඔයා රුමේනියාවේ යන්න ඉන්න company එකේ නම. what is your job role කියලා අහනවා. එතකොට ඔයාගේ සාමාන්‍ය job එක කරන්න තියෙන දේවල් අහන්නේ. ඊට පස්සේ tell me your company address නැත්නම් tell me your company location කියලා අහනවා. එතකොට ඔයාගේ company එකේ තියෙන location එක කියන්න ඕනේ. ඔයාගේ work permit එකේ තියෙනවා. ඊළඟට who is your employer කියලා අහනවා. එතකොට ඔයාගේ company අයිතිකාරයාගේ නම එකක් තියෙනවා මේ work permit එකේ. එතකොට අහනවා do you have experience in this job කියලා. එතකොට ඔයා සාමාන්‍ය 2 years වගේ කියන්නේ. එතකොට එයාලා අහනවා how much your salary කියලා. ඒක net salary, gross salary. එතකොට USDT ලංකාවේ සල්ලි වලින්. එතකොට යුරෝ වලින් ඒ සේරගෙන් බලාගෙන යන්න ඒ සේරගෙන් මහනවා සමහර වෙලාවට. ඊළඟට එයාලා අහනවා when do you get the salary කියලා. එතකොට සාමාන්‍යව අපිට මාසේ කවදාද වගේද පඩි හම්බෙන්නේ කියලා අහන්නේ. ඒකත් ඔයාගේ work permit එකේ තියෙන එක පොඩ්ඩක් බලන්න. ඊළඟට අහනවා how many hours do you work per day කියලා. ඒ කියන්නේ දවසට පැය කීයක් වැඩ කරන්න තියෙනවද, සතියට පැය කීයක් වැඩ කරන්න තියෙනවද කියලා අහනවා. ඒකත් බලන්න පැය 8ක් වගේ තමයි දවසට අපිට නම් තිබ්බේ. how many off day do you have කියලා අහනවා. එතකොට ඔයාලට නිමාඩු දවස් කීයක් තියෙනවද කියලා ඒකත් ඔයාගේ offer letter එකේ හරි ඒකේ offer letter එකේ තියෙනවා. ඊට පස්සේ යනවා what's your probation period, training period එක කොච්චරක්ද කියලා ඒකත් තියෙනවා ඔයාගේ work permit එකේ. ඊට පස්සේ අහනවා what do you during your probation period. ඒ කියන්නේ අපි training තියෙන කාල සීමාව තුළ අපි මොනවද කරන්නේ කියලා. එතකොට ඔයා කියන්න ඕන ඔයාගේ දැන් තියෙන job role එක අනුව ඔයා ඒකේ තියෙන skill එක වැඩි කර ගන්නවා. එහෙම භාෂාව ඉගෙන ගන්නවා. ඒ වගේ සාමාන්‍ය normal දේවල්යක් කියන්නේ. ඊළඟට who will provide you accommodation කියලා. ඒ කියන්නේ අපිට company accommodation දෙනවද කියලා අහනවා. අපිට සාමාන්‍ය දෙනවා. ඒකින්ද ඔව් කියන්නේ ඒකට. ඊළඟට අහනවා does the company provide food for you කියලා. ඒ කියන්නේ අපිට කෑම බීම දෙනවද කියලා. ඒකත් අපිට දෙනවා. ඔයාගේ work permit එකේ තියෙනවා. offer letter එකේ. ඊළඟට අහනවා what is your plan after 2 years කියලා. ඒ කියන්නේ අවුරුදු දෙක වුණාට පස්සේ ඔයා මොකද්ද කරන්නේ කියලා අහනවා. එතකොට ඔයා කියන්නේ ලංකාවට ඇවිල්ලා ගයක් හදනවා, පවුලේ කට්ටිය බලන් දෙනවා. එහෙම නැත්නම් අහපව ඔයා තව ඔය කාලේ දික් කර ගන්නවා වගේ එකක් කියන්නේ. ඒ කියන්නේ රුමේනියාවට තව අවුරුද්දක් ඉන්න බලාපොරොත්තු වෙනවා වගේ දෙයක්. ඊට පස්සේ එයාලා අහනවා do you have a friends or relation in Romania කියලා. ඒකට no කියලා කියන්නේ. ඊට පස්සේ අහනවා do you have friend in another Europe countries කියලා. ඒකට අනිවාර්යයෙන්ම නැහැ කියන්නේ. ඒකට ඔව් කිව්වොත් එහෙම එයාලා හොඳටම කියන වැඩිපුර ප්‍රශ්න අහනවා. ඊට පස්සේ අහනවා do you like to go Italy, France, Poland for any other Europe countries කියලා. ඒකට අනිවාර්යයෙන්ම no කියන්න. ඊට පස්සේ එයාලා why කියලා අහනවා. එයාලා ඒ කියලා අපම ඔයාලා සාමාන්‍ය කියන්නේ රුමේනියාවේ free accommodation හම්බ වෙනවා, free කෑම බීම හම්බ වෙනවා, ඒ ටික හම්බ වෙනවා. ඒකට free transport, ඒකට හැම හොඳ salary එකක් දෙනවා. ඒ වගේ දේවල් ඔයාලා කියන්න. ඊට පස්සේ එයාලා අහනවා why did you decide to go to Romania කියලා. ඒ කියන්නේ ඔයා රුමේනියාවට යන බලාපොරොත්තු නැහැ කියලා. ඊට පස්සේ එයාලා අහනවා tell me about Romania කියලා. එතකොට ඔයා රුමේනියාව ගැන විස්තර ටිකක් ඔයාලා ඒක පාඩම් කරගන්න. එතකොට රුමේනියාව ගැන විස්තර ටිකක් තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ එයාලා රුමේනියා is a Schengen country කියලා. ඒකට yes කියන්න. ඊට පස්සේ අහනවා what is a Schengen country කියලා. Schengen country එකක් කියලා Google එකේ පොඩ්ඩක් ගහලා බලන්න. එතකොට එනවා. එතකොට ඔය අහනවා it's your first time in Romania. ඒ කියන්නේ පළවෙනි පාර රුමේනියා යන්නේ කියලා. ඒකට ඔව් කියන්න. ඔය වගේ ටිකක් තමයි ඉතින් අහන්නේ. මගෙන් නම් ප්‍රශ්න 7ක් විතර ඇහුවේ. නම ඇහුවා. එතකොට city එක ඇහුවා. company එකේ city එක ඇහුවා. company address එක ඇහුවා. එතකොට රුමේනියා ගැන ඇහුවා. රුමේනියාවේ විස්තර ටිකක් ඇහුවා. එතකොට මට සහෝදරයෝ ඉන්නවද ඇහුවා. සහෝදරයාගේ වයස ඇහුවා. ඔය වගේ ටිකක් තමයි salary එක ඇහුවා. ප්‍රශ්න 5ක් මගෙන් නම් ඇහුවේ. ඔය බේසික් ප්‍රශ්න ටික මම කිව්වේ. ඉතින් ඔය ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ලොකු අමාරුවක් නෑ ඉන්ටර්විව් එක.